සවනක් ගන බුදු රැස් කාන්ද විහිදු තිලොව දිනුව අප සම්බුදු මුනිදු සසර කතර දුක් පෙන්නූ නිරිදු වඳිමි වඳිමි අප ගෞතම සමිදු සසර අඳුර දුරු කෙරුමට නිබදා දෙසුව දහම් සාඳ මිහිරිය සැමදා නිමක් නොවන දම් කඳ ඇත සැමදා වඳිමි වඳිමි සාඳ හම් කාඳ සැමදා කසාවතට දෙයාතම දිගු කරලා බුදුන් දෙසුව දම් මගෙහිම වැඩලා පින්කෙත සරුකොට අස්වානෝ නෙලලා වඳිමි වඳිමි සාංග ගණදාන නමලා තුනුරුවනට එලෙසින් වැඳලාම හදේ පිපෙන කුසුමක් පුබුදාම සිත තුළ ඇති කෙලෙසුන් හැරදාම පවසමි කටිනයේ අනුහාස මෙහෙම අට මහා කුසලයේ පළමු කුසලයයි සුදනුන්ගේ සිත් හැම විට පහදී බුදු පාමුක් සංඝ ගණට පුදන්නයි විමසමු කළ කුසලයේ පින මෙලෙසයි පෙර බුදු සසුනේත් එයමය වන්නේ සැදැහැතියන්නේම කුසලය දන්නේ සුගතියටයි එහි මග පෑදෙන්නේ කටිනය අනුශාසනය පෑදෙන්නේ සියලුම පාපය මින් යටවන්නේ දෙව්ලොව බඹලොව අගුලු ඇරෙන්නේ දෙව් බඹුනුත් තෙහි ඇරයුම් දෙන්නේ උත්තම පින්කාම කටිනය වන්නේ සසරෙහි ඇති බිය මින්දුරු වෙනවා භව කතරත් ටික ටික කෙටි වෙනවා ගම පන්සල හැම විට එක් වෙනවා කටිනයේ ඇති මහා පින පාල දෙනවා පෙර සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ කාලයේ සිට පැවතෙන අටමහා කුසල් ගණයේ පළමු පින්කම කටින මහා පින්කමයි සුගතියට පාර කියන දුගතියේ මඟ අතුරන එවැනි මහා පින්කමකට මෙසේ මුල පුරනවයි තුන් මාසකට පෙර ඇරබෙන පින්කාම වැසි සලුවක් මුල් කොට දෙයි ඇරයුම සිතේ තියෙන කෙලෙසුන් දුරු වන්නේ දහම් මගෙහි සිත නිවනට වන්නේ විනයට මුල් තැන සීලෙත් රැකගෙන සුපේශලයි හද නිවනත් රැකගෙන සිත කය වචනය තිදොරම රැකගෙන
බවුන් වඩයි නිවනට මාග පෑදෙන. ඇසල මහේ නිති මල් පූදිනවා සවුසත ලොවටම දහම් බෙදනවා. දුක ඇති තැන නිති දුකෙන් මිදෙනවා. සසරම නිති කප් රුකක් කරනවා. පෙරවස පසුවස දෙකක්ම වන්නේ බුදුවදනට නීති ගරු සාරුවන්නේ. කාලය එනවා මෙය සිදුවන්නේ කටිනෙට උත්තම මග පෑදෙන්නේ. තුන් මසකට වාස් කලගත කොටදී දහමත් නිසි ලෙස විනයත් රැකදී චාරිත්‍රෙට මුල් තැනදී මෙහිදී නිමකොට සුදනුන් එක් වේයි උරදී. තෙමසක් වස් කල ගත කෙරූ මහා සංගරුවන විසින් වප්පුන් පොහෝ දින වස් පවාරණය කොට සුගතියට මග තනන මෙම පින්කමට සුදනුන් විසින් මෙසේ සූදානම් වේ. සුපිපුනෝ සිතුවිලි සිතෙහි රැඳෙනවා සිවුරට නිසි ලෙස වස්ත්‍ර ගෙනෙනවා. හැම දෙන කුසලයට සාදු කියනවා පින්කෙතසේ මහා සිවුර මාසනවා. වස්ත්‍රය සකසා පඬුද පොවන්නේ සුදනුන් නිතියෙන් පිනවා පුරන්නේ. දුටු දුටු දනගේ සිත් පහදන්නේ කසාවතටමයි සිත යොමුවන්නේ. සුදු පිරිවඩයෝද මින් සරසනවා මල්ගෙත් තම්රන් සිලෝනීම වෙනවා. බුදුරුවකුත්තේ අභියස වෙනවා සාදු සාදු හඬින් කටිනේ වඩිනවා. මිනිකැට මුතු කැට සේම වැටෙනවා මද සුළගත් තෙහි නිතිලේල දෙනවා. අලුයම පිපෙනා මල් සුවඳ හමනවා පරිසරයත් නිසි අසේරි වඩනවා. ඒ විසි හඬ මැද කටිනේ වඩිනවා සැදැහැවතුන් සුදු වතින් දිලෙනවා. පින් නැති හැම මග දෙපාස රැඳෙනවා දෙව් බඹුනුත් හැම සාදු කියනවා. බුදුගුණ දම්ගුණ සිතෙහි රැඳෙනවා මගතොට සුදනුන් සිත් පූදිනවා. අලුයම වෙහෙරට කටිනේ වඩිනවා සංඝ සතු කෙරුමට කාලය එනවා. ශ්‍රද්ධාවෙන් ගෙනෙන ලද වස්ත්‍ර කහවතකට හරවා සුදනුන්ට පින් කිරීමට මඟ පාදා හිස මතින් රැගෙන එන කටින චීවරය බුදුපාමොක් මහා සංගරුවනට සංඝ සතු කොට පූජා කිරීමෙන් පසු
සුදනුන් විසින් මෙසේ සිත් සනසයි. අඳුරු අහසේ සඳමෙන් දිදුලායි නිබද අමාගුණ හදවත පිනවයි පෙළෙනවා නිතියෙන් හැම තැන භවයයි භවයෙන් භවයට සැපය ලැබෙන්නයි සිත් බබලයි තුටු වී හැම කලදී සසරට තැනුමා වත මේ භවේදී සුදනුන් හැම එක් වෙයි මෙහි උරදී නිවන් පතයි සෑම මිහි කාත සිටදී සම්බුදු සසුනේ බලවත් පින්කාම කටිනය අනුහාස් මෙලොවදී දැක්කාම ලැබුණා මිහි පිට ඇති මහවත් කාම සිත සැනසෙනවා පින්කාම දැක්කාම කටින මහා පින්කමේ අනුසස් පිළිබඳව නාගිත මහරහතන් වහන්සේ අප මහා සම්බුදුරජාණන් වහන්සේ ඉදිරියේ උන්වහන්සේ විසින් පෙර ආත්ම භාවයේදී කළ කටින මහා පින්කම පිළිබඳව මෙසේ පැහැදිලි කළසේක. විපස්සී සම්මා සම්බුදු සසුනේ සිදු කළ කටිනයේ අනුසස් වන්නේ නාගිත හිමියන් ලැබුවේ සහනේ අසමුද පින්වත දහම් මුදානේ ධන සිටු සම්පත් සසරේ ලැබෙනවා කල්ප 30ක් සුගතියේ සැප ලැබුවා සසර අපා දුක නැත එහි විඳලා තුටුයෙන් නාගීත හිමි පවසනවා ඒ අනුව විපස්සී බුදුරජාණන් වහන්සේගේ ශාසනයේදී කරන ලැබූ අනර්ගම පින්කම නිසාවෙන් කල්ප 30ක් දුගතියට නොවැටි සුගතියේම සැප සම්පත් ඉඳ රජ සම්පත් සිටු සම්පත් ධන සම්පත් මනුලොවදී ලැබූ දෙව්ලොවදී ඉහළම සැප සම්පත් ඉඳ මේ කටිනේ ආනිසංස මෙසේ පැහැදිලි වූහ. සිදු කළ පින්කම ඔබට ලැබේවා දෙවියන්ටත් මේ පින ලැබ දේවා මියගිය අයටත් මේ පින ලැබ දේවා සියලු දෙනා නිවනට යොමු වේවා. අප නිවාස සැනසූ මේ සුමధుර ධර්ම කාව්‍ය රචනා කළේත් සුගායනෙන් දායකත්වය සැපයුවෙත් ගල්මඩු රජමහා විහාරයේ විහාරවාසී පූජ්‍ය සුදුවැල්ලේ කස්සප ස්වාමීන් වහන්සේ